ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තාක්ෂණයයි අධ්‍යාපනයයි එකට එකතු කරන හරිම විශේෂ පදනමක් ගැන. ඒ තමයි සම්පත් බණ්ඩාර ඩිජිටල් පරිත්‍යාග පදනම. අපි කෙටියෙන් කියනවා SBDDF කියලා. හොඳයි. එහෙනම් අපි බලමු මේකේ අට්ලාන්තය මොන වගේද කියලා. බලන්න. දරුවන්, දෙමපියන් සහ ළමා සමාජය එක්කලා අනාගතේ ගොඩනගමු. මේක නිකම්ම වචන ටිකක් නෙවෙයි. මේ තමයි මේ පදනමේ හදවත වගේ. එයාලගේ සම්පූර්ණ දැක්ම ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ විශ්වාසය උඩ. ඒ කියන්නේ මේක තනි පුද්ගලයෙක්ගේ ගමනක් නෙවෙයි, හැමෝම එකට එකතු වෙලා යන ගමනක් කියන එක. හරි, එහෙනම් අපි මුලින්ම බලමු මේ SBDF කියන්නේ මොකක්ද කියලා. මේකේ මූලික කුළුණු තුනක් තියෙනවා. ඒ තමයි තාක්ෂණය, අධ්‍යාපනය සහ ඒ හරහා දරුවන්ව සවිබල ගැනීම. හැබැයි ඉතින් මේ වගේ පදනමක් පටන් ගන්න ලොකු හේතුවක් තියෙන්න බෑ. ඔන්න ඒ හේතුව තමයි ඩිජිටල් බෙදීම. ඇත්තටම මේක තමයි අද අපේ රටේ තරුණ පරපුර මුහුණ දෙන ප්‍රධානම අභියෝගයක්. SBDF පදනම විසඳුම් හොයන්නේ මේකට තමයි. පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි මේ තාක්ෂණය දරුවෙකුට මෙච්චරම වැදගත් වෙන්නේ? අද කාලේ ඩිජිටල් ලෝකෙ ගැන කිසිම දෙයක් දන්නේ නැති දරුවෙක් ගැන හිතන්න. එයාට ලැබෙන අවස්ථා කොච්චර අඩු වෙයිද? දැනුම හොයාගන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, අනාගතයේ හොඳ රැකියාවකට යන්න මේ හැම දෙයකටම පාර වැහෙනවා වගේ නේද? ඉතින් තාක්ෂණය කියන්නේ තවත් එක පහසුකමක් නෙවෙයි, අනාගතයට තියෙන අත්‍යවශ්‍යම යතුරක්. ඒ යතුර නැති වුණොත් තරඟයෙන් ඉබේම පරාදයි. ඔන්න ඔකට තමයි අපි ඩිජිටල් බෙදීම කියලා කියන්නේ. සරලවම කිව්වොත් තාක්ෂණය තියෙන අයයි නැති අයයි අතර තියෙන මේ ලොකු පරතරය. SBDF පදනම නිර්මාණය වෙලා තියෙන්නෙම මෙන්න මේ පරතරය පුරවන්න, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අමාරුකම් මැද ඉගෙන ගන්න දරුවන්ට අත දෙන්න. හරි. එහෙනම් මේ ලොකු ප්‍රශ්නෙට SBDDF එකේ විසඳුම මොකද්ද? එයාලගේ මෙහියුම මොකද්ද? අපි බලමු එයාලගේ මූලික අරමුණු 4 ගැන. එයාලගේ සැලැස්ම හරිම පැහැදිලි. පියවර 4ක් තියෙනවා. පළවෙනි එක තමයි ICT, පරිගණක දැනුම, ග්‍රැෆික් නිර්මාණය වගේ අදට අත්‍යවශ්‍යම කුසලතා දරුවන්ට ලබා දෙන එක. ඊළඟට දෙවෙනි පියවර විදිහට ඒ දැනුම අවාසි සහගත දරුවන්ට නොමිලියම හරි නැත්නම් ගොඩක් අඩු මුදලකට හරි ලබා දෙනවා. එතකොට හැමෝටම ප්‍රවේශයක් ලැබෙනවනේ. ඊට පස්සේ තුන්වෙනියට එයාලා තනියම මේක කරන්නේ නෑ. පාසල්, ගම්, ළමා සමාජ මේ හැමෝම එක එකතු වෙලා ප්‍රජාවක් විදිහට වැඩ කරනවා. අන්තිමට හතරවෙනි පියවර තමයි විශේෂ දක්ෂතා තියෙන දරුවන්ව හොයලා ශිෂ්‍යත්ව දීලා එයාලව තවත් ඉස්සරහට ගෙනියන එක. බැලුබැල්මට මේක පියවර 4ක් වුණාට ඇත්තටම මේක දරුවෙක්ගේ මුළු අනාගතයම ගොඩනගන සම්පූර්ණ සැලැස්මක්. හොඳයි, දැන් ඔන සැලසුම් කතාවට විතරක් සීමා වෙලා නෑ. අපි බලමු කොහොමද මේවා ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ, සැබෑ ලෝකයේ වැඩසටහන් බවට පත් වෙන්නේ කියලා. මෙන්න බලන්න යාලා දැනටමත් කරන වැඩසටහන්. ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා ICT ඉගෙන ගන්න මාස 2 පාඨමාලාවක් තියෙනවා. මූලික පරිගණක දැනුම දෙන මාස 4ක පාඨමාලාවක් තියෙනවා. ඒ වගේම ග්‍රැෆික් නිර්මාණය ගැන උනන්දුවක් තියෙන අයට මාස 6ක පාඨමාලාවකුත් තියෙනවා. මේ හැම එකක්ම හරිම ප්‍රායෝගිකයි. නිකම්ම උගන්නලා නතර වෙන්නේ නෑ. දරුවන්ට ඇත්තටම කුසලතාවයක් අතට දෙනවා. ඔය පාඨමාලා විතරක් නෙවෙයි, ඊට අමතරව තව දේවලුත් කරනවා. ෆොටෝෂොප් වගේ දේවල් උගන්නන කෙටි පාඨමාලා, ICT ශිෂ්‍යත්ව මේ වගේ දේවල්. හැබැයි මට හිතෙන වැදගත්ම දේ තමයි එයාලා අනාගතයේ එන අලුත් අභියෝගවලට මුහුණ දෙන්න නිතරම සූදානමින් ඉන්න එක. ඒ කියන්නේ මේක එකතැන නතර වෙන ගමනක් නෙවෙයි. හරි, ඉතින් මේ වගේ ලෝකු මෙහියුමක් තනියම කරන්න බෑනේ. මෙතනදී ප්‍රජා සහයෝගය කියන එක හරිම තීරණාත්මකයි. අපි හැමෝගෙම දායකත්වය අත්‍යවශ්‍යයි. ඇත්තටම මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ කරන දේ සාර්ථක වෙන්න නම් අපි හැමෝගෙම සහයෝගය ඕන. පොඩි උදව්වක් වුණත් ඒකෙන් ලොකු වෙනසක් කරන්න පුළුවන්. අපි හැමෝම එකතු වුණොත් තමයි මේ ගමන සාර්ථකව යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වැඩසටහන ගැන තවත් විස්තර දැනගන්න කැමති නම්, එහෙම නැත්නම් මේකට කොහොම හරි උදව්වක් කරන්න අදහසක් තියෙනවා නම් මෙන්න එයාලව සම්බන්ධ කරගන්න පුළුවන් විස්තර, දුරකථන අංකය සහ ඊමේල් ලිපිණි මෙතන තියෙනවා. අපි මේ කතාව අවසන් කරමු මේ ප්‍රශ්නයත් එක්කම. එකම එක අවස්ථාවකට දරුවෙකුගේ ජීවිතයේ මුළු ගමන් මගම වෙනස් කරන්න පුරවන්ද? SBDDF පදනමේ වැඩ දිහා බැලුවම උත්තරේ ඔව් කියන එක පැහැදිලි. එක පරිගණක පාඨමාලාවක්, එක ශිෂ්‍යත්වයක්, ඒ පොඩි දෙයට පුරුවන් දරුවෙක්ගේ මුළු ලෝකෙම වෙනස් කරන්න.